නෙදර්ලන්ත ජාතික මාටින් සහ ඔහුගේ බිරිඳ නුවරඑළියට පැමිණ ඇත්තේ මදු සමය ගත කිරීම සඳහායි. ඔවුන් විවාහපත්ව ගතව ඇත්තේ දින 6ක කාලයක්. ලෝකාන්තේ නැරඹීමට ගිය ඔහු සිය බිරිඳගේ ඡායාරූපයක් ගැනීමට පසුපසට ගොස් සිටි අතර එම අවස්ථාවේ ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබෙනවා. කෙසේ වෙතත් සුළු මොහොතකින් ඔහු කෑගසන හඬ එම ස්ථානයේ සිටි සෙසු දෙස් විදෙස් සංචාරකීන්ට ඇසී තිබෙනවා. ඔහු ලෝකාන්ත බැවුමේ මීටර 40ක ප්‍රපාතයක ඇති ගසක අත්තක එල්ලී සිටි අතර නරඹන්නන් අතර සිටි එක් විදේශීය සංචාරකයෙකු අනතුරට ලක් වූ මාටින් සමග සංවාදයේ නිරත වෙමින් ඔහුගේ මානසික මට්ටම නංවාලීමට පියවර ගත්තා. So my job was just to talk to him, keep him calm. ඒ මොහොතේ මගේ යුතුයකම වුණේ ඔහු සමග කතා කරමින් සංසුන්ව තබා ගැනීම. මම ඒක දිගින් දිගටම කළා. හමුදාව සහ පොලිසිය එනකම් ඔවුන් අද්විතීය සේවාවක් කළා. ගුවන් හමුදාවත් ඊට සහාය වුණා. ඔවුන් මේ සියල්ල කළේ මාටින්ස්ව සුරක්ෂිතව ඉහළට ගන්න. මේ අතරතුර සිය ශීත කබා ගලවා එකිනෙකට ගැටගසා කඹයක් නිර්මාණය කරගත් දෙස් විදෙස් සංචාරකීන් අනතුරට ලක්ව සිටි මාටින්ස් වෙත එය යොමු කර තිබෙනවා. ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙනතුරු පැය 3:00මාරක පමණ කාලයක් මාටින්ස් එම අත්තේ එල්ලී සිට ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මේ අතර ලෝකාන්ත ප්‍රපාතයේ කෙළවර වන බලංගොඩ නම්පිරියල් වත්ත ප්‍රදේශවාසීන්ද සිද්ධිය දැක තිබුණා. අනතුරට ලක්ව සිටි මාටින්ස් ගලවා ගැනීමට පැමිණියේ යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ ලෙෆ්ටිනන්ට් කර්නල් අමිල පෙරේරා ඇතුළු කණ්ඩායමක්. ඔවුන්ට ගුවන් හමුදාවේද සහාය හිමි වුණා. ලෙෆ්ටිනන්ට් කර්නල් අමිල පෙරේරාගේ උපදෙස් පරිදි කෝප්‍රල් සුදේශ් ලලිත් කඹයක ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස නෙදර්ලන්ත ජාතිකයාගේ දිවි ගලවා ගැනීමට සමත් වුණා. ඔහුව ඉහළට ගැනීම සඳහා ගුවන් හමුදා සමාජිකයෙකුද කඹයක් ආධාරයෙන් ප්‍රපාතයට බැස්ස බව යුද හමුදාව ප්‍රකාශ කළා. Can we go by car to the hospital? මම මෙතෙන් දෙනකොට මේගොල්ලන් ෆොටෝ අරගෙන හිටියේ. ඉතින් මම කිව්වා මේගොල්ලන්ට අයිනට යන්න එපා කියලා. මේගොල්ලන් ඇහුවේ නෑ. 7-8 දෙනෙක් හිටියා. කට්ටියක් කියද්දි එළියට ආවා. නෝනා ෆොටෝ එක අරගෙන මහත්තයා ෆොටෝ එක ගන්න යනකොට කෙලින්ම බලන් ඉද්දිම අනිත් පැත්තට ගියා. ඊට පස්සේ අපි කරපු දේ හිටපු ඔක්කොගෙම 100ක විතර ජැකට් ගලවලා ගැට ගහලා දාලා එයාට දුන්නා අල්ලගන්න. දිවි ගලවාගත් නෙදර්ලන්ත ජාතික එල් මාටින්ස් නුවරඑළිය රෝහලට ඇතුළත් කෙරුණා. වියන්ට විනාඩි 30ක් 35ක් විතර වගේ කාලයක් ඇතුළත අපි දෙන්න ගියේ. යන්ට පරක්කු වුණා නම් සමහරවිට අද යාගේ ජීවිතය හිමි වෙන්න තිබ්බා. එදාම දාගටියට මම සතුටු වෙනවා. ජීවිතයක් බේරගන්න ලැබිච්ච එක ගැන. අනික විශේෂයෙන්ම විදේශිකයෙක්. ඒකට ඒක මම හිතනවා අපේ රටට අභිමානයක් කියලා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම යුද හමුදාපතිතුමාට ඊළඟට සේනාංකාධිපතිතුමාට සහ බල සේනාධිපතිතුමාට ඔවුන්ගේ උපදෙස් නිරන්තරයෙන්ම ලැබුණා.